අද මාත් එක්ක ග්‍රොසරි shopping යමුද? මුලින්ම එන්නේ මල් තියෙන තැනට. මෙතෙන්ට ආවහම හිතට ලොකු සැනසීමක් දැනෙනවා. ලස්සනම මල් එකක් තෝරගන්න එක තමයි අමාරුම වැඩේ. සාමාන්‍යයෙන් මම ග්‍රොසරි shopping යන්න කලින් ලිස්ට් එකක් හදාගන්නවා. එතකොට අපේ වියදම ගොඩක් අඩු කරගන්න පුළුවන්. මුලින්ම පළතුරු, එළවලු ඒ ටික අරගෙන එන්නකෝ. මේ තියෙන්නේ සැලඩ්. එක එක කොළ ජාති සැලඩ්ස් මේ විදිහට පැක් කරලා ගන්න තියෙනවා. ඒක නම් හරිම ලේසියි. කරපිංචෙකුත් ගත්තා. ඒක ඉතින් තුන්වැනි දෙයක් නේ. සමහර දවස්වලට ඔෆර්ස් ගොඩාක් තියෙනවා. ඒ වගේ අයිටම්ස් තෝරලා ගත්තී අපේ වියදම තවත් අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ එන්නේ මෙන්න මේ නට්ස් තියෙන සෙක්ෂන් එකට. මේකේ නම් එක එක වර්ගයේ නට්ස් තියෙනවා. මම වෝල්නට් එකකුත් මික්ස් එකකුයි ගත්තා. චිකන් එක එක විදිහට තියෙනවා. කපල තියෙනවා, සම්පූර්ණයෙන් තියෙනවා. තව බ්‍රෙස්ට් එක වෙනම තියෙනවා. ඉතින් හරිම ලේසි තමන්ට ඕන දේ ගන්න. මෙන්න මේ බ්‍රෙඩ් එක නම් ලංකාවෙත් තියෙනවා. ඔයාලා කාලා තියෙනවද? ඒක හරිම රසයි. මට ඕනේ කරන ෆ්‍රෙෂ් මිල්ක් ටිකත් මම මෙතනින් ගත්තා. ඕස්ට්‍රේලියාවේ ග්‍රොසරිස් ගන්නකොට හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට්ස් ගන්න ලැබෙනවා. හැබැයි ඒක ප්ලෑන් එකක් නැතුව shopping කළොත් බජට් එක ඉක්මනින්ම වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඔයාලත් එන්නකෝ මාත් එක්ක පොඩි රවුමක් දාන්න. shopping කරලා නම් ඉවරයි. දැන් ඉතින් ගෙදර ගිහිල්ලා මේ හැමදේම ලස්සනට ඕගනයිස් කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න කැමති නම් මාව ෆලෝ කරගෙන යන්න.